ඔත් කැමතිද මෙන්න මේ වගේ thumbnails නොමිලේ හදාගන්න. එහෙනම් මෙන්න මේ වීඩියෝ එක ඔයාට තමයි අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් අපි මේ වගේ thumbnail එකක් වෙන්න පුළුවන්, banner එකක් වෙන්න පුළුවන්, logo එකක් වෙන්න පුළුවන්. ඉස්සර ඩිසයින් කරන්න යනවා නම් අපිට සාමාන්‍යයෙන් ලොකු කාලයක් යනවා. ඊ විතරක් නෙවෙයි අපිට Photoshop දැනුම තියෙන්න අවශ්‍ය වෙනවා. එහෙම නැත්නම් computer app වගේ දෙයක් තියෙන්න වෙනවා. එහෙම නැත්නම් ඒ මොනවත්ම නැත්නම් අපිට graphic designer කෙනෙක්ට යම්කිසි මුදලක් ගෙවලා තමයි කලින් නම් අපිට මේ වගේ දේවල් හදා ගන්න අවස්ථාව තිබුණේ. නමුත් දැන් තාක්ෂණයේ දීරවනවත් එක්කම ඔයාලා හැමෝම දන්න AI තාක්ෂණය ඔස්සේ අපිට මේ දේවල් හැම දෙයක්ම ඉතාමත් පහසුවෙන්ම කරගන්න පුළුවන් අවස්ථාව ලැබිලා තියෙනවා. අපි අතේ තියෙන Android phone එකකින් වුණත් එහෙම නැත්නම් iPhone එකකින් වුණත් ඔයාගාව මොන phone එක තිබුණත් ඔයාලට ඉතාමත් පහසුවෙන් විනාඩි 5කටත් වඩා අඩු කාලයකින් ඔයාට මේ වගේ දේවල් ඉතාමත් අලංකාරව හදා ගන්න පුළුවන් අවස්ථාව දැන් ලැබිලා තියෙනවා. ඉතින් ඔයා GLS YouTube channel එකට අලුත් කෙනෙක් නම් දැම්ම GLS YouTube channel එක subscribe කරලා bell icon එක තෝල් කරලා තියාගන්න. ඒ වුණොත් මේ වගේ වැදගත් වටින වීඩියෝ එකක් අරගෙන ආපු ගමන් හැමෝටම කලින් ඔයාටත් මේ විදියටම බලා ගන්න පුළුවන්. හරි එහෙනම් අපි තවදුරටත් වැඩි කතාවක් දෙන්න නැතුව අද වීඩියෝ එකට ගිහිල්ලා මේ දේවල් කොහොමද හරියටම කරන්න කියලා ඉගෙන ගමු. හරි පළවෙනියට මම දැන් මෙතනදී ඔන්න Google එකට ගිහලා ChatGPT කියලා මම මේ විදිහට search කරගන්නවා. Android phone එකකින් නම් Play Store එකට ගිහලා ChatGPT app එක download කරගන්න පුළුවන්. එහෙම නැත්නම් iPhone එකක් නම් තියෙන්නේ iPhone එකේ App Store එකට ගිහලා ඔයාලට ChatGPT app එක download කරගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලට Google එකට ගිහලා chatgpt.com කියන site එකට ගිහලා මේක තමත් පහසුවෙන්ම කරගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඉතින් මම මෙතනදී හැමෝටම පහසු වෙන විදිහට ChatGPT කියලා Google එකේ search කරලා මම මේ විදිහට chatgpt.com කියන site එකට එනවා. site එකට ආවට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතන උඩින්ම තියෙනවා login කියලා. ඔයාලට බලා ගන්න පුළුවන්. මේ login කියලා තැන එකපාරක් ටච් කරන්න. ටච් කරගත්තට පස්සේ ඔයාලට ඔයාගාව තියෙන Google account එකේ ඔයාලා Play Store එක හදලා තියෙන එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලගේ email එක වෙන්න පුළුවන්. ඉතින් අන්න එතනින් ඔයාලට ඔයාගේ Google account එකෙන් මේකට log වෙන්න පුළුවන්. log වුණාට පස්සේ ඔයාලට දැන් ඉන්ටර්ෆේස් එක පෙන්눔 කරන්නේ මෙන්න මේ විදියට. ඉතින් මෙතනදී ඔයාලට උඩින්ම බලා ගන්න පුළුවන් create an image කියලා. මෙන්න මේක එකපාරක් ටච් කරගන්න. මේක ටච් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට පහලින් image කියලා එකක් ඔයාලට ඇඩ් වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. දැන් ඊට වම් පැත්තේ තියෙනවා මෙන්න මේ විදිහට plus icon එක. ඒක ටච් කරලා මෙතන තියෙනවා photos, files, camera මෙන්න මේ විදිහට option කීපයක්ම තියෙනවා. දැන් මෙතනදී මම photos වලට access දීලා තියෙන ඉඳා මම මෙන්න මේ විදිහට photos කියන එක එකපාරක් ටච් කරගන්නවා. ඉතින් ඔයා පළවෙනි වතාවට නම් browser එකට photo එකක් upload කරන්නේ සමහර විට ඔයාගේ access ඉල්ලන්න පුළුවන්. එහෙම වුණොත් ඔයාලා access දීලා ඔයාගේ photo එක මේ විදිහට browser එකට upload කරගන්න පුළුවන්. ඒ විදිහට upload කරගත්තට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් දැන් මම මගේ photo එකක් මෙන්න මේ විදිහට upload කරලා තියෙනවා. ඉතින් දැන් ඔයාලට මෙතන අවශ්‍ය දේ type කරන්න විතරයි තියෙන්නේ. ඉතින් දැන් සාමාන්‍යයෙන් හිතන්න ඔයා graphic designer කෙනෙක් ගාවට ගියොත් ඔයාට අවශ්‍ය දේ ඔයාට කියන්න ඕන. ඔයා සාමාන්‍යයෙන් හිතන්න ඔයා නැවක ඉන්නවා වගේ ඔයාට ෆොටෝ එකක් එයාට හදලා දෙන්න කියලා ඔයා කියනවා. එතකොට ඔයා කියන්නේ මම මෙන්න මේ නැවේ මෙන්න මෙතන තමයි ඉන්න ඕන. ඊටත් අමතරව මම කැප් එකක් දාගෙන ඉන්න ඕන, සන්ග්ලාස් එකක් දාගෙන ඉන්න ඕන, අතේ මේ වගේ මොබයිල් ෆෝන් එකක් තියාගෙන ඉන්න ඕන. එතකොට තව මොනවාරි ඔයාට අවශ්‍ය දේවල් ටික ඔයා ටී-ෂර්ට් එකේ කලර් එක මේ වගේ කලර් එකක් තියෙන ඔන්න ඔය විදිහට ඔයා එයාට කියනවනේ. අන්නේ කියන එකම ඔයා සරල සිංහලෙන්ම ඔයාලට මෙතන ඇතුළත් කරන්න පුළුවන්. ඉතින් ඉංග්‍රීසි දැනුම අවශ්‍ය වෙන්නේ නැහැ. අන්න ඒක තමයි මේකේ තියෙන විශේෂත්වය. ඔයාට ඉංග්‍රීසි බැරි වුණත් ප්‍රශ්නයක් නැහැ. ඔයාට සිංහල භාෂාවෙන්ම ඔයාට මෙතන ඇතුළත් කරගන්න පුළුවන්. මට මෙන්න මේ වගේ thumbnail එකක් තමයි හදා ගන්න ඕන. මට ඒක හදලා දෙන්න කියලා. හරි. දැන් මම මේ විදිහට ඔන්න මෙතනදී මම type කරනවා මට අවශ්‍ය දේ. ඉතින් මේ විදිහට සිංහලෙන් ඔයාට type කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට. දැන් මම මෙතන type කරගත්ත එකක් තියෙනවා. මම වෙලාව ඉක්මනට යනින්ද ඒ type කරගත්ත එක මෙතෙන්ට paste කරගන්නම්. පොඩි සරල දෙයක් තියෙන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට මගේ මේ ඡායාරූපය භාවිතා කරලා iPhone 17 Pro Max සහ Samsung S26 Ultra phone දෙක අත් දෙකේ තියාගෙන එහි වෙනස්කම් ගැන YouTube වීඩියෝවක් කිරීම සඳහා 16:9 size එකට හොඳින් මතක තියාගන්න YouTube thumbnail එකක් ඔයාලා ඩිසයින් කරගන්නවා නම් අනිවාර්යෙන් මෙන්න මේ විදිහට 16:9 size එක කියලා ඔයා මෙතන ඇතුළත් කරගන්න. එහෙම වුණොත් තමයි YouTube thumbnail size එකට ෆොටෝ එක generate කරලා දෙන්නේ. එහෙම නැත්නම් ඔයාලට logo එකක් අවශ්‍යයි නම් 1.1 වෙන්න පුළුවන්. මේ විදිහට ඔයාට අවශ්‍ය size එකට ඔයාට ඒ විදිහට ඒ size එක මෙතනට ඇතුළත් කරගන්න පුළුවන්. දැන් මම මේ විදිහට 16:9 size එකට professional thumbnail එකක් සකස් කර දෙන්න කියලා මෙන්න මේ විදිහට type කරගෙන තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් අපි කතා කරන විදිහටම මේ විදිහට type කරන්න තියෙන්නේ. ඊට පස්සේ මම මෙන්න මේ විදිහට එක send කරගන්නවා. මෙන්න මේක ටච් කරලා ඔයාලට send කරගන්න පුළුවන්. send කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මගේ ඡායාරූපයක් මෙතන අප්ලෝඩ් වෙලා තියෙනවා. මම type කරපු එකක් මෙතන පෙන්නුම් කරනවා. ඊට අමතරව මෙන්න මේ විදිහට දැන් ෆොටෝ එක ඔන්න හැදෙන ගමන් තමයි තියෙන්නේ. ඉතින් විනාඩි 5කටත් වඩා අඩු කාලෙකින් ඔයාලට මේ විදිහට ඒ ෆොටෝ එක හදා ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. අපි බලමු දැන් කොයි වගේ රිසල්ට් එකක් අපිට ලැබෙයිද කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මගේ ෆොටෝ එක ඉතාමත් අලංකාරව ඔයාලට බලා ගන්න පුළුවන් මේ සාමාන්‍යයෙන් ඇත්තටම ප්‍රොෆෙෂනල්
ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් ඩිසයින් කරා වගේම thumbnail එක ඉතාමත් ලස්සනට ඔන්න ඩිසයින් වෙලා තියෙනවා. දැන් iPhone එක මෙන්න මේ විදිහට මේ පැත්තෙන් පෙන්වුම් කරනවා. ඊටත් අමතරව Samsung phone එක ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට පෙන්වුම් කරනවා. මේ කලර්ස් එකම උනත් ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට ඉතාමත් ලස්සන විදියට මේක ඩිසයින් වෙලා තියෙනවා. ඉතින් ඔයාලට මේක ඩවුන්ලෝඩ් කරගන්න අවශ්‍ය නම් ඔයාලට කරන්න තියෙන්නේ මේ ෆොටෝ එක උඩ මෙන්න මේ විදියට ටච් කරගෙන ඉන්න. ඊට පස්සේ මෙතන ඩවුන්ලෝඩ් ඉමේජ් කියලා බලා ගන්න පුළුවන්. ඒ විදියට ඔයාලට මේ ෆොටෝ එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඊටත් අමතරව මෙතන ෂෙයා අයිකන් එකක් තියෙනවා. ඒ ෂෙයා අයිකන් එක කරා ඔයාලට WhatsApp එකට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් සෝෂල් මීඩියා එකකට උනත් ඔයාලට මේක ෂෙයා කරගන්න පුළුවන් අවස්ථාවක් ලැබිලා තියෙනවා. හරි. දැන් මෙතනදී මේ ඉංග්‍රීසි වලින් ඉන්න thumbnail එකේ තියෙන්නේ දැන් සාමාන්‍යයෙන් ඔයාලා ලංකාවේ ඔඩියන්ස් එකට ටාගට් කරනවා වීඩියෝස් කරනවා නම් ඔයාට ඔන්න සිංහල භාෂාවෙනුත් මේ විදිහටම මේ වගේ thumbnails ඩිසයින් කරගන්න පුළුවන්. හරි. අපි එනම් බලමු ඒක කොහොමද කරගන්නේ කියලා. හරි. ඒකට මම කරන්නේ මම දැන් මේ ටයිප් කරලා තියෙන එකේ මම අන්තිමට ඩොට් එක තියලා තියෙන්නේ. එතනින් දැන් මම කියනවා මේ thumbnail එකේ මාතෘකාව සඳහා සිංහල භාෂාවෙන් මෙම වැකිය ඇතුළත් කරන්න කියලා. ඊට පස්සේ මම මෙන්න මේ විදිහට වරහන් ඇතුලේ මෙන්න මේ විදිහට ටයිප් කරගන්නවා 2026 ගැලපෙනම ෆෝන් එක මොකක්ද කියලා. ඉතින් ඊට පස්සේ එයා අඳුර ගන්නවා මෙයාට අවශ්‍ය මෙන්න මේ වගේ thumbnail එකක් මම ඒක තමයි දැන් ඩිසයින් කරලා දෙන්න ඕන කියලා. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාට පුළුවන් අර කලින් වගේම send එක ටච් කරන්න. ඒක ටච් කරගත්තට පස්සේ ෆොටෝ එක ජෙනරේට් වෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. අපි බලමු. මෙන්න මේ විදිහට ඔන්න ෆොටෝ එක දැන් හැදෙන ගමන් තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ සිංහල අපුරෙන්ම ඔන්න 2026 ගැලපෙනම ෆෝන් එක මොකක්ද කියලා මෙන්න මේ විදිහට thumbnail එක ඉතාමත් ලස්සනට ඩිසයින් කරලා තියෙනවා. ඉතින් මේ thumbnail වල ඔයාලට මේ වගේ දේවල් විතරක් නෙමෙයි ඔයාලා කලින් මම වීඩියෝ එක පටන් ගන්න තිබෙනවා වගේ ඔයා ෆිල්ම් කරන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා කැමෝ වෙන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සින්දු කියන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා මොන දේ කරත් ඔයාලට අවශ්‍ය සියලුම thumbnails මේ විදිහට ඔයාලට හදා ගන්න පුළුවන් අවස්ථාව ලැබිලා තියෙනවා. ඔයාලා මොන හරි දෙයක් අද වීඩියෝ එකෙන් ඉගෙන ගත්තා නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම GLSL YouTube channel එකට අලුත් කෙනෙක් නම් මේ වගේ වීඩියෝස් ඉදිරියටත් ඔයාලට බලා ගන්න පුළුවන්. GLSL YouTube channel එක subscribe කරලා තිබුණොත් ඒ නිසා දැම්ම GLSL YouTube channel එක subscribe කරලා bell icon එකත් ඕල් කරලා තියාගන්න. එහෙම වුණොත් මේ වගේ වැදගත් වීඩියෝ එකක් අරගෙන ආපු ගමන් මේ විදිහටම ඔයාලට හැමෝටම කලින් බලා ගන්න පුළුවන්. එහෙනම් අලුත්ම වීඩියෝ එකකින් තවත් දවසක හමු වෙමු.